හරි අපි අද සරල ස්ථාන කිහිපයක් ලකුණු කරලා බලමු ලංකාසිතියේ. දැන් අපි අතොත් යාපනය. යාපනය මෙන්න මෙතෙන්ට තමයි යාපනය එන්න ඕන. හිත තියන්න ඕන, පොයින්ට් කරන්න ඕන. ඊතාලිය අපි ගමු එළියට. ඊතාලියේ මේ ඊතාලියේ පොයින්ට් එකක් තියෙන්න ඕන. යාපනය එළියෙන් ලියන්න. දැන් අර පාවිච්චි කරලා යාපනය ලස්සනට එළියෙන් ලියන්න. යාපනය. යාපනය. අපේ අලිමංකඩ මෙන්න මෙතෙන්ට එන්න ඕන. අලිමංකඩ නිතරම ඊතලයේ ගහනකොට ඊතලයේ සුඩ තියන්න ඕන අදාළ ස්ථානයට අලිමංග. අපි එළිය ලිව්වොත් අපිට පේනවා හොඳට සිතියම පේනවා. එතකොට අර ලකුණු කිරීම පිළිබඳව ගැටලුවක් වෙන්නේ නැහැ. අලිමංකඩ. අලිමංකඩ. හරි. ඒ වගේම තමයි අපි දන්නවා ජනප්‍රිය ස්ථානයක් තියෙනවා දඹකොළ පටුන. දඹකොළ මෙන්න මෙතෙන්ට ගන්න ඕන. දඹකොළ පටුන. ජම්බුකොළ පටන. හරි. දඹකොළ පටුන. මම දඹකොළ කියලා ලියන්නේ. දඹකොළ පටුන. දඹකොළ පටුන. ස්ථාන තුනක් ලකුණු කරා අපි අපේ අර්ථද්වීපයේ මුල් කරන්නේ. ඒ වගේ අපි දන්නවා ඉරණමඩු ජලාශය. මේකේ ඉරණමඩු ජලාශය. කෙලින්ම ඊතලයේ ගහන්න පුළුවන් ඉරණමඩු ජලාශය. දැන් ජලාශයට අපි ඊතලයේ ගහනවා පිටක් තියන්නේ නැහැ. ඉරණමඩු ජලාශය. ඉරණමඩු ජලාශය. ඉරණමඩු ජලාශය. ඒ වගේ තමයි අපි ගත්තොත් පුනරින් මෙන්න එතන පොයින්ට් කරන්න පිටක් තියලා අපි ඊතලයේ ඉතින් මෙහෙම ඊතලයේ සුඩෙතෙන්ට අපි යොමු කරනවා පුනරින් පෑන භාවිතා කිරීම සාර්ථකයි. සම්පූර්ණ ලියන්න මම පොඩ්ඩයි ලියුවේ පුනරින් ඉරණමඩු ජලාශය. දැන් ස්ථාන අපි ලකුණු කරලා දෙනවා. ඒතකොට පහ දඹකොළ පටුන, යාපනය, පුනරින්, අලිමංකඩ, ඉරණමඩු ජලාශය. ඒ වගේම මේ තියෙන්නේ යෝධ රැළ. ඉතින් අපි අද ඉතාම සරලව ස්ථාන කිහිපයක් ලකුණු කරලා පෙන්නුවේ ආරම්භයක් වශයෙන්. අපි ඉදිරියේදී මේකට තවදුරටත් කතා කරමු.